ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම අත්සසුම ලැබෙන ඔයාලට සිස්ටම් එකට මුදල් ලැබිලාද කියලා තනියම පරීක්ෂා කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් මම ඊයේ දාපු වීඩියෝ එකට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා අහලා තිබ්බා මේ විදිහට සිස්ටම් එකට මුදල් ලැබිලාද කියලා අපි චෙක් කරගන්න විදිහ ගැන කියලා දෙන්න. ඒ ලින්ක් එක දෙන්න එහෙම කියලා. ඉතින් එන්න නිසා තමයි මම ඔයගලන්ට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් මේ විදිහට කරන්නේ. ඉතින් මේ වැඩේට ඔයාලට ඕන වෙනවා ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක, එහෙම නැත්නම් PC එකක්, ලැප්ටොප් එකක්, ටැබ් එකක් මේ විදිහට අන්තර්ජාලයට පිවිසෙන්න පුළුවන් කුමක් හෝ ඩිවයිස් එකක් ඔයාට ඕනි. ඊට පස්සේ ඔයා මම මෙන්න මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන වචනය අලුතින් වෙබ් බ්‍රවුසර් එකක්, Google එක හරි Chrome එක හරි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඒකේ ටයිප් කරගෙන ඔයා මේක සර්ච් කරගන්න ඕනි. ඔයාට මේ විදිහට මේක ටයිප් කරගන්න අමාරු නම් මම පළවෙනි කමෙන්ට් එකේ මේක පින් කරලා දාලා තියන්නම්. එතකොට ඔයාට කෙලින් මේක ඔබලා මේ විදිහට මේ සයිට් එකට යන්න පුළුවන්. ඉතින් ඔයා පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක ඔබලා මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා ඒක සර්ච් කරන්න ඕනි. ඉතින් මෙතනදී මම විශේෂයෙන්ම මතක් කරන්නම් ඕගොල්ලෝ මෙතන ජාතික හැඳුනුම්පත් අංකය සර්ච් කරද්දී අස්වැසුමට රෙජිස්ටර් වෙලා ඉන්න කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය විතරක් අනිවාර්යෙන්ම ඇතුළත් කරන්න. ඔයාගේ අම්මට නම් අස්වැසුම ලැබෙන්නේ ඔයා මෙතන ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සර්ච් කරා කියලා කිසිම තොරතුරක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් හරි කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් ඔයාට මෙච්චර දවසක් ලැබිච්ච මුදල් වල විස්තරය, ඒ වගේම ඔයාට මේ මාසයට අදාළව මුදල් ලැබිලාද තියෙන්නේ, කවදද මේක සිස්ටම් එකට ඔයාගේ දැම්මේ, ඒ වගේම මේක ප්‍රොසෙස් වෙන ගමන්ද තියෙන්නේ, මේක බැංක් එකට යවලාද තියෙන්නේ, මේ හැම දෙයක්ම ඔයාට එකම තැනකින් බලා විදිහට තමයි මේක සිස්ටම් එකට වැහලාද කියලා සර්ච් කරගන්නේ. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහටත් මෙවැනි වීඩියෝස් බලන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. එහෙමනම් ඉතින් ආය පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.